ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නෑසකයා ඇත්තටම මම ගොඩක් වෙලාවට චිත්‍රපටි බලනවා හරි අඩුයි ලංකාවේ. හැබැයි අද ඇවිල්ලා චිත්‍රපටි බලම ඇත්තටම ගොඩක් සතුටු හිතුණා ලංකාවේ දැන් තියෙන මේ චිත්‍රපටි පිළිබඳ ඇත්තටම මේ හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන් බය නැතුව මිනිස්සුන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ කියන්නේ හැම කෙනාම තමාට පුළුවන් උපරිමයෙන්ම චරිතයට මේ සාධාරණයක් කරලා තිනවා. විශේෂයෙන් පූජ්‍ය අයියව මතක් කරන්න ඕනේ. මට පූජ්‍ය අයියගේ ඇක්ටිං බලනකොට ඇත්තටම මේ තෙලිඟු නළුවෙක් වගේ තමයි ඒ හැමදේම මේ කැමරා ෂොට් ඒ හැමදේම සහ ඒ යාළු සෙට් එකගේ කම්බිනේෂන් එක මම හිතන්නේ චිත්‍රපටයකට මාර වටින මේ කියන්නේ ඒ යාළු සෙට් එක ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ සහ ඉන්න අනිත් අය ගැනත් ප්‍රවීණ නළු නිලු රසක් ඉන්නවා මේකේ හැම කෙනෙක්ම තමගේ චරිතයට දෙන්න පුළුවන් උපරිම සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා කලර්ස් ඒ හැමදේම අති විශිෂ්ටයි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටයක් කරාට ඇත්තටම ප්‍රොඩියුසර්ටයි ඩිරෙක්ටර්ටයි මේ වගේ ලස්සන චිත්‍රපටිය ලංකාවේ මේ වගේ දවන්ත වැඩක් වෙන එකට. ඉතින් හැමෝටම කියනවා අනිවාර්යෙන් ඇවිල්ලා මේ චිත්‍රපටිය නරඹන්න කියලා. සිංහාසන තානක ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නෑසකයා